ආයිබෝවන් සුබ දවසක්. අද වීඩියෝ එකේ යාපනයේ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කරලා තියෙන රැකියා බෑජ් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනතෙක් පැන් දෙන්න මොනවාද විස්තර සහ අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මොනවාද කියලා බලමු. University of Jaffna ශ්‍රී ලංකා vacancies කියලා තමයි notice එකේ දක්වන්නේ. ඒ වගේම closing date එක දක්වලා තියෙන පෙබරවාරි 13 2026 පෙබරවාරි 13 තමයි closing date එක. ඉතින් රැකියා පුරප්පාඩු මේනුවට රාශියක් නිකුත් කරලා තියෙනවා. රැකියාව සහ ටෙක්නිකල් ඔෆිසර් grade 2, ටෙක්නිකල් ඔෆිසර් ICT grade 3, management assistant grade 3, laboratory attendant grade 3, library attendant grade 3, security guard grade 3, work grade 3 කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් යාපනයේ විශ්වවිද්‍යාලය යාපනයේ ප්‍රධාන පරිශ්‍රී සහ කිරිනස්ටි පරිශ්‍රී තනතුරු සඳහා අයදුම් කවුරා වෙන වෙනම අයදුම් කළ යුතු කියලා තමයි සඳහන් කරන්නේ. Post of Technical Officer ගැන අපි බලමු. Training කියලා සඳහන් කරනවා. Qualification වශයෙන් අපට සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වීම, වාර 2කට නොවැඩි වාර ගණනකදී ලබාගත් සම්මාන 5ක් ඇතුළත තියෙන්න ඕනි. ඉතින් සම්මාන සාමාර්ථ විද්‍යාව සහ ගණිතයට අනිවාර්යයෙන්ම සම්මාන තියෙන්න ඕනි. කියන්නේ C පාස් එකක් තියෙන්න ඕනි. සහ ඇඩ්වාන්ස් ලෙවල් එක්සැමිනේෂන් එකේ සයන්ස් සබ්ජෙක්ට් එකක් කරලා පාස් වෙලා තියෙන්න ඕනි කියලා තමයි සඳහන් කරන්නේ. 18 ලෙවල් විස අවුරුදු 40ට වෙන වැඩි වී යුතුයි. සැලරි ස්කේල් එක 60,575ක් සඳහන් කරනවා. ඒ වගේම තෝරා ගැනීම ලේඛන හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි තෝරාගන්න කියලා සඳහන් කරන්නේ. ඉතින් ඊළඟට බලමු Post of Technical Officer ICT තුන්වන ශ්‍රේණිය. Qualifications වශයෙන් JCE A-level examination එකකින් පාස් වෙලා තියෙන්න ඕනි සබ්ජෙක්ට් තුන ඕනම ස්ට්‍රීම් එකකින් සහ වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් හෝ තොරතුරු සංනිවේදන හා බහුමාධ්‍ය තාක්ෂණය, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හෝ ඊට සමාන ක්ෂේත්‍රයක පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද NVQ 5 මට්ටමට නොවඩු ප්‍රවීණතා සාතිකයක් ලබා තියෙන්න ඕනි කියලා තමයි සඳහන් කරන්නේ. එසේම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සඳහා ප්‍රමුඛතාවය දෙන්න ලැබේ කියලා සඳහන් කරනවා. තෝරාගන්නේ ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම වයස අවුරුදු 18 නොවැඩි සහ අවුරුදු 45 නොවැඩි විය යුතුය. සැලරි ස්කේල් එක 60,575ක් සඳහන් කරනවා. ඊළඟට Post of Management Assistant තුන්වන ශ්‍රේණිය. Qualification වශයෙන් අපොත සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙලා තියෙන්න ඕනේ සබ්ජෙක්ට් 6ක්. ඒ වගේම ක්‍රෙඩිට් පාසස් තියෙන්න ඕනේ සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව සහ මැතමැටික්ස් වලට C පාසස් තියෙන්න ඕනේ. ඒ වගේම GCE A-level exam එකෙන් පාස් වෙලා තියෙන්න ඕනේ ඕනම ස්ට්‍රීම් එකකින්. ඒ වගේම පහත සඳහන් කරුණු ඇති අයට ප්‍රමුඛතාවය දෙන්න ලැබේ කියලා සඳහන් කරනවා. පිළිගත් ආයතනකින් ලබාගත් මාස 6කට නොවඩු පරිගණක යෙදුම් පිළිබඳ පිළිගත හැකි සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ වගේම පරිගණක යෙදුම් පැකේජ් පිළිබඳ වසර 2ක පළපුරුද්ද තියෙනවා නම් ඔයාලට මේ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් selection by written test and interview කියලා සඳහන් කරනවා. ඒ වගේ වයස අවුරුදු 18 නොවැඩි සහ අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. එසේම වැටුප් පරිමාණය රුපියල් 58,655ක් සඳහන් කරනවා. ඊළඟට බලමු Post of Laboratory Attendant තුන්වන ශ්‍රේණිය. සුදුසුකම් වශයෙන් නාම වශයෙන් වාර 2කට නොවැඩි වාර ගණනකදී සම්මාන 2ක් සහිතව විෂය 9 අධ්‍යාපන පූජ සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තිබීම සහ වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද රසායනාගාර සහායක කාර්යයට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ මට්ටම 2 හෝ ඊට 2 හෝ 3 නොවඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම සහ අවම වශයෙන් වාර 2කට නොවැඩි වාර ගණනකදී සම්මාන 2ක් සහිත විෂයන් 6කේ අප සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී තිබීම සහ කාර්මික කුසලතා සහිත අදාළ ක්ෂේත්‍රයක වසරක පළපුරුද්දක් තිබීම කියලා සඳහන් කරනවා.
ඔයාගෙනම වෘත්තීය පරීක්ෂණ සහ ස්ට්‍රක්චර්ඩ් ඉන්ටර්විව් කියලා තමයි සඳහන් කරන්නේ. විවිධ සමුහ පරීක්ෂණ වලින් බඳවා ගන්නවා කියලා සඳහන් කරනවා. වයස අවුරුදු 18 ට වඩා අවුරුදු 45 වැඩි විය යුතුයි. ඒ වගේම සැලරි ස්කේල් එක 52,415ක් සඳහන් කරනවා. ඊළඟට බලමු library attendant, security guard, work aid qualification වශයෙන් should have passed GCE O-level examination in TIC subject with at least 2 credit passes in not more than 2 sitting. විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම selection by trade test and structured interview කියලා සඳහන් කරනවා. වයස අවුරුදු 18 ට අවුරුදු 45 නොවැඩි විය යුතුයි. ඒ වගේම salary scale එක 49,975ක් සඳහන් කරනවා. Specific requirement for the post of security guard කියන එකට අදාළව security guard ආරක්ෂක නිලධාරී තනතුර සඳහා පපුව අඟල් 32කට නොවඩු පිරිමින් සඳහා පමණක් තමා මේක සඳහන් කරන්නේ අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම උසාවි 5 සහ උසාවි 5යි අඟල් 4ට නොවඩු වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා සහ ප්‍රජා කටයුතු වල ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇති බවට ඔප්පු කර ඇතියට ප්‍රමුඛතාවය දෙන්න ලැබේ කියලා සඳහන් කරනවා. ඉතින් අපි බලමු general requirements applicable කියලා. කායයටදී මොනවද තියෙන්නේ කියලා. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඔය වගේම තනතුරේ රාජකාරීම හොඳින් ඉටු කිරීමද ශාරීරිකව මානසික යෝග්‍ය විය යුතු අතර දිවෙන්නේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සූදානම් විය යුතුයි. ඒ වගේම විශිෂ්ට සදාචාර සම්පන්න විය යුතුයි කියලා සඳහන් කරනවා. ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරලා දීමනා ලැබෙනවා කියලා සඳහන් කරන එසේම සේවක ආර්ථික සාධක මුදල් ප්‍රතිලාභ වාර්ග ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම නොමිලේ වෛද්‍ය සේවා ලබා ගන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටිය වශයෙන් අයදුම්පත් jobs.jfn.ac.lk කියන වෙබ්සයිට් එකේ ඔන්ලයින් සබ්මිෂන් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ක්ලෝසින් ඩේට් එක පෙබරවාරි 13 කියලා සඳහන් කරනවා 2026. ඒ වගේම අයදුම්කරුවන් සියලුම සහතිකවල සහතික කළ පිටපත් මාර්ගගත ద్వාරය හරහා උඩුගත කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනට පමණක් අධ්‍යාපනික වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සලකා බලන අතර වෘත්තීය පළපුරුද්ද සහතික කළ පිටපත් උඩුගත කළ නොකළ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා සඳහන් කරන. එසේම විශ්වවිද්‍යාල පද්ධතිය රජයේ දෙපාර්තමේන්තු රජයේ සතු සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයදුම්කරුවන් සඳහා පමණක් මාර්ගගතව අයදුම් කළ යුතු අතර පසුව සම්පූර්ණ කරන ලද අයදුම්පත භාගත කළ යුතුය. භාගත කළ අයදුම්පත අදාළ ආයතන ප්‍රධානියා විසින් නිසි ලෙස අනුමත කර අවසන් දිනට හෝ ඊට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑල යොමු කළ යුතුය. විශ්වවිද්‍යාල පද්ධතිය රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සතු සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන අයදුම්කරුවන් තමයි මේක අදාළ නිවේදනය. වයස සීමාව අදාළ නොවේ කියලා සඳහන් කරනවා. නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් අනධ්‍යයන ආයතන යාපන විශ්වවිද්‍යාල ජබල් පෙට්ටි 57 තිරුනිල්වේලි ජැෆ්නා කියලා තමයි සඳහන් කරන්නේ. විශ්වවිද්‍යාල පද්ධතිය හෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කරන අයට මේ ලිපිනෙන් ඔයාලගේ අදාළ ලේඛනය යවන්න පුළුවන්. ඒ වගේම කියවිය නොහැකි අසම්පූර්ණ අයදුම්පත් පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. එසේම කෙටි ලැස්තිගත අයදුම්කරුවන් සඳහා පමණක් විද්‍යුත් දෙපාර්තමේන්තුවේ විභාගයේ සඳහා කෙරෙනු ලැබෙන අතර විස්තර www.jobs.dlc.ac.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි කියලා තමයි සඳහන් කරන්නේ. අයදුම්පත් ගාස්තු රුපියල් 1000කි. ඒ වගේම ගෙවීම් ආකාරයේ ඩිරෙක්ට් බැංක් පේමන්ට් කරන්නත් පුළුවන්, ඔන්ලයින් බැංක් පේමන්ට් කරන්නත් පුළුවන්. ඩිරෙක්ට් බැංක් පේමන්ට් කරන අයදුම්පත් ගාස්තු යාපන විශ්වවිද්‍යාල නමින් මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට තැන්පත් කරන්න පුළුවන්. ඉතින් මෙතන account number එක තියෙනවා. අයදුම්පත් ගාස්තු ගෙවීම පිළිබඳ සාක්ෂියක් ලෙස තැන්පත් පත්‍රිකාව ස්කෑන් කරන ලද පිටපත අයදුම් පත්‍රයේ සමග උඩුගත කළ යුතුයි කියලා තමයි සඳහන් කරන්නේ. ස්කෑන් කරපු කොපි එකකුත් ඔයාලා මේ අයදුම් පත්‍රයේ සමග කරන්න ඕනේ. ඒ වගේම ඔන්ලයින් බැංක් පේමන්ට් කරන මාර්ගගත ගේම් සඳහා කරුණාකර පහත විස්තර පිළිපදින්න කියලා සඳහන් කරනවා. ඉතින් මෙතන තියෙනවා People's Bank ශ්‍රී ලංකා account number එක තියෙනවා. ඉතින් reference number එකක් තියෙනවා. ඉතින් අයදුම් විස්තර හොඳට බලලා ඔයාලට ඔන්ලයින් බැංක් පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අයදුම්පත සම්බන්ධයෙන් ඔබට කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්
කරුණාකර කාර්යාල වේලාවන් තුළ නියෝජ්‍ය ලේකකාධිකාරිය අනධ්‍යයන ආයතන යාපන විශ්වවිද්‍යාලය අමතන්න කියලා තමයි සඳහන් කරන්නේ. මෙතන තියෙනවා ටෙලිෆෝන් නම් එකක්. ඒවලට මේ සම්බන්ධ වැඩිදුර විස්තර අවශ්‍ය නම් එම අංකයට කෝල් කරලා ආගන්න පුළුවන්. ඒ වගේ මෙතන ඊමේල් කරන්නත් පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ සම්බන්ධව කැමති නම් ඔයාලට පුළුවන් මෙම තනතුරු පුරප්පඩු රාශියක් තියෙන. ඉතින් ඔයාලට කැමති එකට අයදුම් කරන්න පුළුවන්. මම මෙම නෝටිස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ලින්ක් එකෙන් ගිහිල්ලා මේ විස්තර බලා ගන්න. ඒ වගේම මෙවැනි වැදගත් වීඩියෝ දීග්‍රම නැරඹීමට channel එක subscribe කරලා තියාගන්න.